අද කතා කරන්න යන්නේ හැම පවුලකම තියෙන වටිනා වස්තුවක් ගැන. ඒක තමයි ගැහැණු ළමයා. දරුවෙක් උපදින හැම මොහොතම පවුලකට ආශිර්වාදයක්. හැබැයි දියණියක් උපදින දවසේ ගෙදරට එන්නේ පුංචි දරුවෙක් විතරක් නෙවෙයි, වාසනාවත් එක්ක තමයි එන්නේ. පුංචි කාලේ ඉඳලම දියණියක් ගෙදරකට වෙනස්ම උණුසුමක් ගේනවා. තාත්තා කෙනෙකුට දියණියක් කියන්නේ තමන්ගේ හදවතෙන් පිටතට ඇවිදින කෙනෙක්වත්. ඒ තාත්තට ඒ දියණියගේ පුංචි හිනාව දවසේ වෙච්ච මුළු මහන්සියම අමතක කරවනවා. අම්මට නම් ගෑනු දරුවෙක් කියන්නේ දරුවෙක් විතරක් නෙවෙයි, එයාගේ හොඳම යාළුවෙක්. ඒ වගේම තමයි රහස් බෙදා ගන්නා කෙනෙක්. නමුත් තවමත් සමහර මිනිස්සු හිතනවා පුතෙක් තමයි පවුලටම ශක්තියක් කියලා. ඒක යථාර්ථය නෙවෙයි. පවුලක් ශක්තිමත් වෙන්නේ ඉපදෙන දරුවා පිරිමි ළමයාද ගෑනු ළමයාද කියලා නෙවෙයි. ඒක තීරණය වෙන්නේ ඒගොල්ලන්ගේ ගුණාංගයෙන් සහ ආදරයෙන්. අද ලෝකයේ විශාල වෙනස්කම් කරපු කාන්තාවක් වුණත් එයත් කෙනෙකුගේ පුංචි දියණියක් බව අමතක කරන්න එපා. ඒ නිසා දියණියක් හීන දකින්නකොට ඒකට බිය කරන්න එපා. එයාට ඉගෙන ගන්න අවස්ථාවක් හදලා දෙන්න. Taman ගැන විශ්වාස කරන්න උගන්වන්න. මොකද විශ්වාසයෙන් හැදුණු ගෑනු ළමයක් Tamanගේ ජීවිතයට විතරක් නෙවෙයි පවුලටත් ශක්තියක් වෙනවා. මතක තියාගන්න. දියණියක් කියන්නේ හෙට දවසේ හොඳ මවක් වෙන්න පුළුවන්. හොඳ ව්‍යාපාරියක් වෙන්න පුළුවන්. හොඳ ගුරුවරියක් වෙන්න පුළුවන්. වෛද්‍යවරියක්, ඒ වගේම ලෝකෙම වෙනස් කරන්න පුළුවන් කෙනෙක් වෙන්න පුළුවන්. හැම දෙයක්ම පටන් ගන්නේ පවුලේ එයව විශ්වාස කරන තැනින්. පවුලකට දියණියක් ලැබෙනවා කියන්නේ තවත් දරුවෙක් පවුලකට එකතු වෙනවා කියන එක විතරක් නෙවෙයි. ආශිර්වාදය, ශක්තිය, වාසනාව මේ හැම දෙයක්ම අපිට හම්බ වෙනවා කියන එක අමතක කරන්න එපා. දියණියක් කියන්නේ බරක් නෙවෙයි. එය පවුලක හෙට දවස ලස්සන කරන වටිනා ආශිර්වාදයක්.